හායි මම අද කේල් මැණිකත් එක්ක පොඩි පොඩි බඩු වගේක් ගන්න එළියට යනවා. ඉතින් එයාට කන්න උයන බඩු ටිකකුයි ගෙදරට චූටි චූටි බඩු ටිකකුයි මේ ළඟ මේ සුපර් මාකට් එකට තමයි යන්නේ. ඉතින් මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් තියෙන්නේ කේල් මැණිකව ලෑස්ති කරගෙන යන්න. අපි බලමු වීඩියෝ එකේ කොහොමද අපි බඩු ටික අරගෙන එන්නේ කියලා. ඒගොල්ලෝ ලොකු වෙන්න දැන් දඟ වැඩි. ලොකු වෙන බලාගෙන ඉන්න ආසයි දඟ වැඩි. ඉතින් ඒ වුණාට එක එක කෝලම් බලාගෙන ඉන්න හරි ආසයි මම. දැන් යාව රෙඩි කරන්න ටිකක් අමාරුයි කොහරි යන්න අඳුන් අඳන්න. මම ඉතින් යාව ගොඩක් වෙලාවට තනියම යත් එක්ක ඉන්න ගෙදර වැඩ කරගද්දී පුංචි වෙලාවට මම YouTube එකේ බබාලට තියෙන channel එකක් දාලා දෙනවා. යාට බලන්න යා හරි ආසයි. හැම වෙලාවෙම නෙමෙයි ඉතින් හරි එන අපි ගිහින් එන්නම්. බබා මේ බබා හායි සුපර් මාකට් එක තියෙන්නේ පයින් යන දුර. යනකොට අපි දෙන්න පයින් යනවා. එනකොට බඩුත් උස්සගෙන මට කේල් මැණිකත් අරගෙන යන්න අමාරු නිසා පොඩ කන්ද. ඒ නිසා එද්දි අපි හිතුවා ට්‍රැවල් එකේ එන්නේ. ඉතින් ඔන්න අපි සුපර් මාකට් එකට ආවා. ගොඩාක් බඩු ගන්න නෑ ඇත්තටම කිව්වොත්. පොඩි බඩු ටිකක් තමයි ගන්න තියෙන්නේ. බබාගේ කෑම හදන එළවලු එතකොට එයාගේ බටර් එක ඉවරයි. තාම යාට අවුරුද්දක් නැති නිසා අන්සෝල්ට් බටර් තමයි දෙන්නේ. ගොඩක් වෙලාවට පොඩි අයට හොඳම බටර් එක කියන්නේ මම මෙන්න මේ ගන්න බටර් එක. ඒක ඉතින් අන්සෝල්ට් එක තියෙනවා. ඒක ගොඩක් හොඳයි ඇත්තටම. මෙන්න මේක. ඒ බටර් එක. තව යෝගට් ගන්න ඕනේ. චීස් ගන්න ඕනේ. මේ තියෙන්නේ. ඉතින් බබාට මම ගොඩක් වෙලාවට බබාට මම යෝගට් සතියට 3 පාරක් විතර දෙනවා. ඉතින් හැමදාම එයා කන්න ආස නැහැ. ඒ වගේම ගෙදරට ඕනේ පොල්. දැන් ටිකක් පොල් වැඩියෙන් යනවා. මොකද බබාට උයනකොට පොල් කිරි දාන්න ඕනේ නිසා මේ පොල් අනිවාර්යෙන් ඉවර වෙනවා ඉක්මනට. ආය මස් ගන්න ඕනේ, මාළු ගන්න ඕනේ. පරව තියෙනවා බබාට හොඳයි පරව. ඉතින් මම පරව ගන්න බබාට. මස් චිකන් ගන්නවා අපිට. ඊට අමතරව තව බිස්කට් ඔය පොඩි කෑම ටිකක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන යන්න තමයි තියෙන්නේ. හැබැයි මට ගොඩක් අන්තිම ටික වීඩියෝ කරගන්න බැරි වුණා හරියට. මොකද බබා ගොඩක් නිදිමත මේ වෙලාව යාගේ නිදින වෙලාව. ඉතින් පොඩ්ඩක් කචල් දැම්මා. ඒ නිසා ඉක්මනට බඩු ටික අරගෙන ගෙදර ආවා. එහෙම තමයි පොඩි අයත් එක්ක ගමන් බිමන් යනකොට ප්ලෑන් කරගෙන යන දේ නෙවෙයි කරන්න වෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ග්‍රෝසරි shopping කරලා ගෙදර ආවා. මේක තියනවා නේද? මේක බිල් කරන්නවත් දුන්නේ නැහැ. ඉතින් යාව ෂේප් කරගන්න මොනවා හරි දෙන්නත් එපා. ඕක తీර තමයි අපි දැන් නම් බඩගින්නයි නිදිමතයි දෙකම එකතු වෙච්චි එකක් තමයි තියෙන්නේ. ඔක්කොටම කලින් යාව බඩ පුරවලා නිදි කරවන්න ඕනේ. බලමු ඊට පස්සේ ඊතුරු ගෙනපු දේවල් මම පෙන්නන්න. බඩ පිරුණාට පස්සේ නිදිමතක් නැහැ මොකුත් නැහැ. දැන් ඉතින් ඔන්න මගේ පස්සෙන් මාව පේන මානයට ඉන්න ඕනේ මගේ අස්සෙම. දැන් මේ බඩු ටික මේවා කරන්න අස් කරන්න වෙන්නෙත් නෑ මට දැම්ම මං හිතන්නේ. ඔන්න ඇවිත් ඉන්නවා මගේ ගාවෙන්. පේනවනේ. මගේ ගාවම ඉන්න ඕනේ යාට. මගේ අස්සෙම ඉන්න ඕනේ යාට. ඉතින් ඔහොම තමයි අද දවසේ බබත් එක්ක shopping කරන්න උනේ. ඉතින් මගේ දෝනිත් එක්ක මම ගෙවන අලුත් ජීවිතය ගැන බෙදා ගන්න තමයි මම YouTube එක හැදුවේ. බලාගෙන හිටියට ගොඩාක් ස්තුතියි. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න.